හයි ගයිස්, කොහමද ඔයාලට? ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලව. අපේ ගෙදර ගහේ කාමරංග ගෙඩි වර්ගයක් තිබුණා. මම එකෙන් අච්චාරුවක් හදන්න හිතුවා. ඒක තමයි මම ඔයාලත් එක්ක අද share කරගන්නේ. කාමරංගවල දෙන හොඳ නරකයි ඖෂධීය ගුණ ටිකකුයි මම හිතුවා ඔයාලත් එක්ක කතා කරන්න. දැනගෙන කණ එක හොඳයිනේ. මුලින්ම කාමරංගවල විද්‍යාත්මක නාමය මම කියන්නම්. විද්‍යාත්මක නාමය තමයි ඇවෙරෝවා කැරම්බොලා කියලා කියන්නේ කුලය වාංගේරි. වාංගේරි කුලයට තමයි කාමරංග අයිති වෙන්නේ. කාමරංග කාම්බරංග කියලාත් කියනවා කාමරංග කියලාත් කියනවා. පිලිපීනය, ශ්‍රී ලංකාව, වියට්නාමය, තායිලන්තයේ ඔය වගේ තියෙන රටවල තමයි තියෙන්නේ. නිජ භූමිය විදිහට මේ උද්භිද විද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව හරි ඉන්දුනීසියාව හරි ඔය දෙකින් එකක් තමයි නිජ භූමිය කියලා එයාලා කියන්නේ. මේක මේ කෙදී අඩංගු නැති හරි රස පළතුරක් මේකට මාවේනික රසයක් තියෙන කියලා තමයි කියන්නේ. ඉඳුණු ගෙඩියක සීනි ප්‍රතිශතය 104යි කියලා තමයි අදාළ ලේඛනවල තියෙන්නේ. එතකොට කාමරංගවල වාසි ගත්තොත් ප්‍රතිඔක්සිකාරක පොටෑසියම්, විටමින් C, සෝඩියම් පෝෂක තියෙනවා කියලා කියනවා. සීනි ප්‍රතිශතය ගොඩක් අඩුයි. මම මේ කාමරංග ගෙඩියක තියෙන අවශ්‍ය ප්‍රෝටීන් ඒ දේවල් එක තැනක දාලා තියෙනවා ඔයාලට බලන්න. අවශ්‍ය නම් නතර කරලා බලන්න එක. එතකොට මේක ලංකාවේ දේශීය පැත්තෙන් ගත්තොත් වටිනා ඖෂධයක් විදිහට තමයි ගන්නෙ. දේශීය ආයුර්වේදය තුළ. දේශීය ආයුර්වේදය තුළ මේක පිත්ත, පල, රුජාකර, ධාරාපල කියන නම් වලින් හඳුන්වලා තියෙනවා. සීනි එක්ක කාමරංග කන්න හොඳ නැහැලු. මේ හොඳ වෙලාවට මම සීනි දාන්න නැතුව හැදුවේ. මමත් ලුණුයි ගම්බිසියි විතරයි මේක දාලා හදන්නේ. පස්සේ තමයි මම දන්නේ සීනිත් එක්ක මේ කාමරංග කන්න හොඳ නැහැ කියලා. විස්තර හොයනකොට තමයි මම දැනගත්තේ. මේක ශරීරයේ මේ අපේ තියෙන විස තියෙන්නේ. අන්නේ විස අයින් කරන්න මේ කාමරංග ගෙඩියක් දවසකට කන එක හොඳයිලු. සෙම හිම්බිරිස්සාව මේ ඇඳුනට පස්සේ ඇඹුල් කාමරංග, පැණි කාමරංග, ඇඹුල් කාමරංග කියලා දෙකක් තියෙනවා. අපේ ගෙදරත් තියෙනවා එකස් දෙකක්. හැබැයි මම ඒකේ වෙනස හොයාගන්න මම දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. දෙකම එක වගේ. ඇඹුල් කාමරංග, සෙම හිම්බිරිස්සාව වගේ තියෙන ඔය පොඩි අසනීප තත්ත්වයන් වලට ගොඩක් හොඳයිලු. අඩු වෙනවලු. මේ කාමරංග වලින් ශරීර ප්‍රසාදනය හා මනස ප්‍රබෝධමත් කරන්න උදව් වෙනවා කියලා කියනවා. එතකොට මේකේ අවදානම ගත්තොත් කැරබොක්සින් ඔක්සැලික් කියන අම්ලය මේ රසායනික අම්ලය මේ කාමරංගවල තියෙනවා. එතකොට වකුගඩු වලට හොඳ නැහැ. ගල් ඇති වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්, වමනය, කැරකිල්ල ඔන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන් කියලා කියනවා. වකුගඩු රෝගීන්ට හොඳ නැහැලු. සීනි තියන අයට, සීනි වැඩි කට්ටියට කාමරංග ගෙඩියක් කෑවොත් සාමාන්‍ය මට්ටමට සීනි පවත්ව ගන්න පුළුවන්ලු. එහෙම තමයි ඉතින් මේ තියෙන්නේ. තව මේ සිංහල ආයුර්වේදේ ගොඩාක් තියෙනවා මේ ළමයිගේ මතක ශක්තියට ඒ වගේ ඒ කියන්නේ ඒක හදලා තියාගන්න පුළුවන් විදිහට. තව ඔය මේ මලකට කැපිච්ච පිහි වලින් අතපය එහෙම කැපුණාන් පස්සේ ඒකට බෙහෙතක් විදිහට ඒ කාමරංග හදන්න පුළුවන් මේ විදිහ තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. තව කල් තියාගෙන කෑමත් එක්ක ගන්න, බත් එක්ක කන්න පුළුවන් විදිහට කාමරංග හදන විදි තියෙනවා. ඒ ඖෂධීය පැත්තෙන් තමයි ඒගොල්ලෝ ඒවා තියලා තිබ්බේ. මම ඒක මේ හදලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඒක මම විස්තර කියන්නම් ඔයාලට. මේ මට පැලපොල් ගෙඩියක් හම්බුණා. ඒකේ වීඩියෝ එකක් ඇඩ් කරා. ඒකත් බලන්න. මේ මගේ වීඩියෝ එක බලන එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න තරම්. බයි බයි.